තලේමන්නාරමට. අද ඊයේ තලේමන්නාරමේ හොටෙල් එකේ නැවතිලා දැන් අපි යනවා ආදරණීය පාලම බලන්න. අපි යනවා දැන් රාමු සේතු පන්සලට තලේමන්නාරමේ කෙළවරේ. හරි. ඊට පස්සේ එතන තියෙනවා තලේමන්නාරමේ බීච් එක තියෙනවා. තලේමන්නාරම් ලයිට් හවුස් තියෙනවා. තලේමන්නාරම් රේල්වේ ස්ටේෂන් එකේ එන්ඩ් එක තියෙනවා. ඒ ටික බලන්න තමයි දැන්. ඔය ටික බලන්න යන්නේ අපි ඊයේ දවසේ හිටියේ. කොහෙද බීච් එක? කල්පිටියෙන් උච්චමුණි බීච් එකේ තමයි අපි ඊයේ හිටියේ. දැන් ඊයේ ආවා තලේමන්නාරමට. දැන් අපි ඊළඟ ලොකේෂන් එකට තමයි යන්න හදන්නේ. අපි මේ ටික ඉවර කරලා අපි අද හවස පිටත් වෙනවා. හයිට්ස් වලට පිටත් වෙනවා අපි. අයිලන්ඩ් 16ක් තියෙනවා. 16න් 8ක් ලංකාවට 8ක් ඉන්දියාවට. ඒතකොට ලංකාවට තියෙන 8 පළවෙනි අයිලන්ඩ් එක තමයි ඔය තියෙන්නේ. කිලෝමීටර් 7ක් තියෙනවා පළවෙනි අයිලන්ඩ් එක. ඒකේ පයින් ඇවිදින්න යන්න දෙනවා. ට්‍රැක්ටර් සර්විස් එකක් කරනවා මේ. කොහොමද පයින් යන්නේ? මේ අයින දෙකේ ගිහලා පයින් යන්න. ඒතකොට ආයෙත් මෙතනින් හොයලා වාහන යන්න පුළුවන්. සිවිල් කට්ටිය වාහන යන්න. ඒතර අර ට්‍රැක්ටරේ කිලෝමීටර් 7 විතරයි යන්න දෙන්නේ. කිලෝමීටර් 7 විතරයි යන්න දෙන්නේ. කීයක් ගන්නවද ට්‍රැක්ටරේ? ඒක දැන් 10,000ක් හරි කොහොම ගණන් කරලා ගන්න මම දැන් මාස දෙකකින් තමයි මෙතෙන්ට ආවේ. මේ එයාලට කෝල් එකක් දාලා බුක් කරගෙන තමයි යන්න දෙන්නේ. එයාලා වනජීවිකත් එක්ක සම්බන්ධ වෙලා තමයි කරන්නේ. නැත්නම් යන්න දෙන්නේ නැහැ මේ කැෂ් බෑව් විතර දානවා කියලා සංරක්ෂණය කරලා තියෙනවා. එතකොට තුන්වෙනි අයිලන්ඩ් එකේ තියෙනවා නේවි රේඩාර් පොයින්ට් එකක්. ඊට අමතරව එකටයි තුනේ විතරයි යන්නයි මේව කරන්න ඕනේ. තුනට යන්න දෙන්නේ නේවි ඔෆිසර්ස්ලාගේ ඔය කැම්ප් වලට විතරයි ඩිංගි සර්විස් එක කරනවා කැම්පින් හරි. ඒතකොට වඩදිය පාරියන් වගේ විශාලත්වය වෙනස් වෙනවා. කියන්නේ දැන් සාමාන්‍ය ටයිම් එකක් තියෙනවා. හරියට වත් වෙනවා වාහන ගාවට. අවශ්‍ය ටයිම් එකක් තියෙනවා හැමදාම එකම වෙලාවට නෙමෙයි. මේ තමයි තලේමන්නාරම ලයිට් හවුස් එක. ඒ වගේ මෙතන හරි සුවිශේෂී තැනක් කියලා තමයි කියන්නේ. රේල් පාර සහ ප්‍රධාන පාර අවසන් වෙන එකම තැන ලංකාවේ තියෙන. දෙකම එකම තැනින් අවසන් වෙනවා. මේ තියෙන රේල් පාර. රේල් පාර මෙන්න මේ විදිහට මෙතනින් තලේමන්නාරම ඉවර වෙනවා. ඒ වගේ මෙහා පැත්තේ තියෙන ප්‍රධාන පාර. ඒකත් මෙතනින් ඉවර වෙනවා. මේ තමයි ලංකාවේ තියෙන එකම තැන. මේ විදිහට රේල් පාර සහ ප්‍රධාන පාර එකම තැනින් අවසන් වෙනවා.
දැන් මේ ඇවිල්ලා තියෙන්නේ යාපනයේ නල්ලූර් කෝවිලට. අපි දැන් මේ ඇතුල් වෙන්න හදන්නේ. කෝවිල ඇතුලේ නම් වීඩියෝ කරන්න දෙන්නේ නැහැ කියලා කිව්වා. නමුත් අපි මේ තමයි නල්ලූර් කෝවිල යාපනයේ. හින්දු භක්තයෙකුගේ මුතුල් මල් කඩක් විදිහට කටේ සලකන. අපි දැන් පිටත් වෙන කයිට්ස් දූපත් වලට. මේ ජෆ්නා ටවුන් එකේ ඉඳන් කයිට්ස් දූපත් වලට පිටත් වෙන පාර මේ තියෙන්නේ. අදර නවතින්නේ අපි කයිට්ස් දූපතේ. දෙපැත්තෙම තියෙනවා මේ පැත්තේ තියෙනවා මේ ඉස්සෝ අල්ලන මේ ගෙවල් වගේ පොඩියට ඉස්සෝ කොටු තියෙන තැන් ටික තමයි මේ පැත්තේ තියෙන්නේ. සහ දෙපැත්තේ මේ තියෙනවා හරියටම මුහුද මැදින් යනවා වගේ. දෙපැත්තේ මුහුද තියෙනවා අපි මැදින් පාරක කයිට්ස් දූපත් වල තමයි දැන් යන්නේ. Dane gaiti hondai itina. Api boat එක වැටෙන්න තුබා කියලා. අර සයිඩ් එක ගන්නේ. හරි. පොඩි හිමක් තියෙනවා. උඩන් පැඩල් සයිඩ් එක. මේ කණි පැත්තට දාන්න. මේ එක ගිල්ලොත් එහෙම නෑ ඉවේසි මේක තමයි එහෙනම් යම් ජැකට් එකක් දාගමු ගෝකට එකපාර කීතේ නගින්නවනේ නැත්තම් සිංහල උස්සේ
එකනයි ලියන්න පුළුවන්. එකපාර එක්කනටද යන්න පුළුවන්? යන්න පුළුවන්. ආ. එලා මාරු මාරු Abi? චත ඔයාගේ පැත්තට. එක තමයි ලේසි. අපි කිපුරයි මේ දුන්නේ නැහැ නේ ඔයාලෝක. රයිට් ආයන්න ඊළඟ කපල් එක. දැක්ක. එන්න බෑ නැත්තම්. එන්න බෑ. දුර බෑ නෙමෙයි. අර අරුද්දලට වෙලා තියෙනද විපතක් වෙලා තියෙන්නේ. අර පිටිකසින් එක්ක කිව්වද ඉස්සර. යා මොකුත් කියන්නේ ඒක වෙනවා. යාසා විතරද නැද්ද? නෑ මුත්තත්. අර පිටිකසින් එක්කනට දෙන්න බෑ. හරි. ඌනේ.